හෝටල් වල 13 වෙනි කාමරේ නැත්තේයි. ලෝකේ මිලියන ගණනක් මිනිස්සු බය වෙන අංකයක් තියෙනවා. ඒ අංකය නිසා හෝටල් වල කාමර අතුරුදහන් වෙනවා. ගොඩනැගිලි වල මහල් අතුරුදහන් වෙනවා. ඒ අංකය තමයි 13. කවදා හරි හෝටලයක නවතින්න ගිහින් කාමර අංක ටික හොඳට බලලා තියෙනවද? 10, 11, 12, 14. එක අංකයක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අංකය තමයි 13. මේක අහම්බයක් නෙමෙයි. ලෝකේ හෝටල් දහස් ගණනකම 13 වෙනි කාමරාංකය දකින්න ලැබෙන්නේ නැහැ. සමහර තැන්වල 13 වෙනි මහල පවා නැහැ. ඒත් ඇයි 13 කියන අංකයට මොකක්ද තියෙන්නේ? මේ කතාව පටන් ගන්න අවුරුදු 100 ගණනකට කලින්. පැරණි කාලේ මිනිස්සු සමහර අංකවලට විශේෂ බලයක් තියෙනවා කියලා විශ්වාස කළා. ඒ අතරින් 12 කියන අංකය ගොඩක් විශේෂ වුණා. අවුරුද්දේ මාස 12යි. ඔරලෝසුවේ පැය 12යි. රාශිය 12යි. ඒ නිසා 12 කියන්නේ සම්පූර්ණත්වයේ අංකයක් කියලා මිනිස්සු හිතුවා. ඒ 13 කියන්නේ ඒ සම්පූර්ණත්වයේ බින දමන අංකයක් ලෙස සැලකුණා. කාලයත් එක්ක ඒ අදහස තවත් ශක්තිමත් වුණා. ඒකට තවත් හේතුවක් තිබුණා. ක්‍රිස්තුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනය ගැන ඔයා අහලා ඇති. මේ ක්‍රිස්තියානි ඉතිහාසයේ ප්‍රසිද්ධම සිදුවීම් වලින් එකක්. The Last Supper ලෙස හඳුන්වන එම අවස්ථාවේදී ක්‍රිස්තුස් වහන්සේ තම ගෝලයෙන් 12 දෙනා සමග එකම මේසයක භෝජනය ගත් බව කියනවා. ඒ කියන්නේ එම මේසය වටා පුද්ගලයන් 13 දෙනෙක් සිටියා. ඒ භෝජනයේ අතරතුර ක්‍රිස්තුස් වහන්සේ තමන්ව පාවා දෙන කෙනෙක් ඒ අතර ඉන්නවා කියලා පැවසු බව සඳහන් වෙනවා. පසුව ජුදාස් ක්‍රිස්තුන් වහන්සේව පාවා දුන් බවට ක්‍රිස්තියානි කතාවල සඳහන් වෙනවා. ඉන් අනතුරු සිදු වූ දේවල් නිසා පුද්ගලයන් 13 දෙනෙක් එකම මේසයක සිටීම අසුබ දෙයක් කියන විශ්වාසයක් යුරෝපයේ සමහර ප්‍රදේශවල පැතිරුණා. කාලයත් එක්ක එය 13 අංකයම අවාසනාවන්තයි කියන මතයක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි. උතුරු යුරෝපීය පුරාවෘත්තවලත් 13 වෙනි අමුත්තා විනාශයක් ගෙනා බවට කතා තියෙනවා. මේ කතා ඇත්තද නැද්ද කියන එක වෙනම කාරණයක්. නමුත් එක දෙයක් පැහැදිලි. 13 අංකය ගැන බියක් මිනිසුන්ගේ හිතේ ගොඩ නැගුණා. අද වෙනකොට ඒ බියට නම්කුත් තියෙනවා. 3 Sky Decaphobia. එනම් 13 අංකයට ඇති බිය. සමහර අය 13 අංකයේ තියෙන කාමරයක නවතින්න කැමති නෑ. සමහර අය 13 වෙනි සිකුරාදා දවසට පවා බයයි. තවත් සමහරු 13 අංකය දැක්කත් අපහසුතාවක් දැනෙනවා. ඒත් 13 අංකයට බය වෙන්නේ හෝටල් විතරක් නෙවෙයි. සමහර ගුවන් යානා සමාගම්වල 13 වෙනි පේලිය පවා නැහැ. සමහර ගොඩනැගිලි වල 13 වෙනි මහල නැහැ. සමහර රෝහල් පවා 13 අංකය භාවිතා කිරීම මග හරිනවා. දැන් හිතන්න ඔයා හෝටලයක් අයිති කෙනෙක් නම් 13 අංකයේ තියෙන කාමර බුක් කරන්න අකමැති නම් ඔයා මොකද කරන්නේ? බොහෝ හෝටල් කලේ එකම දෙයයි. 13 අංකයේ මග හරින එක. සමහර තැන්වල 12ට පස්සේ 14. සමහර තැන්වල 12A. තවත් තැන්වල වෙනත් අංකයක්. මිනිසුන්ට 13 කියන අංකය නොපෙනෙන විදිහට. ඒත් මෙන්න කතාවේ අමුතුම කොටස. 13 වෙනි කාමරය ඇත්තටම අතුරුදහන් වෙලා නැහැ. බොහෝ අවස්ථාවල ඒ කාමරය තවමත් තියෙනවා. වෙනස් වෙලා තියෙන්නේ එහි නම විතරයි. දොරත් එහෙමයි. කාමරයත් එහෙමයි. ඉඩත් එහෙමයි. වෙනස් වෙලා තියෙන්නේ අංකය විතරයි. ඒ කියන්නේ හෝටල් වලින් අතුරුදහන් වෙලා තියෙන්නේ කාමරය නෙවෙයි. 13 කියන අංකයයි. එහෙනම් අවසාන ප්‍රශ්නය මෙන්න. 13 අංකය ඇත්තටම අවාසනාවන්තද? නැත්නම් ඒක අවුරුදු 100 ගණනක් තිස්සේ මිනිස්සු විශ්වාස කරගෙන ආපු කතාවක් විතරද? ඔයාට රූම් 13 එකක් ලැබුණොත් ඒකේ තනියම රැයක් ගත කරන්න කැමතිද? යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න.